ඔබගේ ස්ථිර දතකට මීට කලකට පෙර යම්කිසි පහරක් කෙල්ලලා තිබෙනවා නම් යම්කිසි රණ්ඩුවකදී එහෙම නැත්නම් හදිසි අනතුරකදී එහෙම නැත්නම් ක්‍රීඩා කිරීමේදී වගේ අවස්ථාවක යම්කිසි පහරක් කෙල්ල වෙලා තිබෙනවා නම් එම දත කාලයක් ගත වුණාට පස්සේ වුණත් සෙලවීමක් බුරුල් වීමක් ඔබට දැනෙනවා නම් මේ දතට වැඩි ආයුෂ කාලයක් නැති බව තමයි ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ දත බොහෝ විට මැරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැරෙමින් පවතිනවා වෙන්න පුළුවන්. දැන් මෙබඳු අවස්ථාවක ඔබ සිදු කළ යුත්තේ මේ දත රැක බලා ගැනීමට අවශ්‍ය නම්. ඒ කියන්නේ දත ඉවත් කරන පැත්තට හිතනවා නම් කොහොමත් එකයි. ඒ කියන්නේ ඔබට දත ඉවත් කරගන්න පුළුවන්. නමුත් දත තියාගන්න ඔබ හිතනවා නම් ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙලා මේ සෙලවීම වැඩි වෙන්න කලින්, හුඟක් බුරුල් වෙන්න කලින් ස්නායු ප්‍රතිකාරයක් වෙත ගමන් කළ යුතුයි. ස්නායු ප්‍රතිකාරයක් කරගත යුතුයි. මොකද ඒකෙන් හැකියාවක් තිබෙන්න පුළුවන් මේ දතේ සෙලවෙන ගතිය අඩු කරලා ඉදිරියට එන්න නියමිත වෙනත් සංකූලතත් අඩු කරලා මේ මරණු දත ඔබගේ මුඛයේ රඳවා ගැනීමට. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.